අයිබෝවන් සියලු දෙනාටම අපි ඉන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැපිතිගොල්ලාව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය යටතේ අංක 32 කුරුළුගම තුලානෙන් මුස්ලිම් ඇටවීරව කියන ගම්මානේ. මේ ගම්මානය අවුරුදු 70කට වඩා පැරණි ගම්මානයක්. මෙම ගම්මානය ඇතුලේ ජීවත් වෙනවා පවුල් 500කට වැඩිය. ඉස්කෝලේ ළමයින් ඉන්නවා 325ක්. මේ ඉස්කෝලේ ළමයින් එන්නේ මේ අපි දැන් දාන මේ පාරේ තියෙන බන්ට් එක උඩින් තමයි එන්නේ. ඒ පවුල් 300කට වැඩියෙන් ඉන්නේ එහාවත්තේ මෙහාවත්තේ ඉන්නවා 200 ගාණක් වැඩියෙන්. මේ පවුල් ඔක්කොම එන්නේ මේ පාරේ. මේ පාරේ අවුරුදු 30කට වැඩියෙන් මේ පාරේ අඩුම ගානේ බුරල් බින්දුවක්වත් දෙන්න නැති පාරක් තමයි මේ පාර තියෙන්නේ. අපි දැන් සති දෙකකට කලින් මේක අපේ ගම් වාසී දෙන්නාම එකතු වෙලා මේකට ශ්‍රමදානයෙන් මිනිස්සුන්ගේ ශ්‍රමදානයෙන් මේක කරන්න අපි පටන් ගත්තා. පටන් අරගෙන මේක අපේ මේ හදාගන්න බරලෝ ට්‍රැක්ටර් 10-15ක් එද්දී අපිට සභාවෙන් අනුමැතිය දුන්නා මේක කරන්න කියලා. ඔක්කොම කරලා පටන් ගත්තේ මේක නැවතුවා. කවුද නැවතුවේ මොකද්ද කරේ අපිට මේක කරේ කවුද කියලා තමයි අපි මේක බලන්නේ. මේක අපි අනිවාර්යයෙන්ම අද හෙට කරනවා මේක. අපි අද සභාවට. අද සභාවට ගිහින් මේකට මොකද්ද වෙලා තියෙන්නේ කියලා බලනවා. අපි මේ ඉස්කෝල ළමයින් එන්නේ පාසල් ඇඳුම් අඳගන්න බැරි තත්ත්වෙන් තමයි පාසල් ළමුන් එන්නේ. මේක වෙන ඇඳුමක් අඳගෙන පාසල ඇතුළට වෙලා මේ මාරු කරගෙන තමයි අඳුම් යන්නේ මේ පාසල් ළමුන් ටික. එහෙම 200 ගාණක් එන මේ පාරවල වලට කවුරුවත් තාම ආවනේ මේක හදන්නේ. අඩුම ගානේ බොරල් බින්දුවක්වත් දැම්මේ නැති පාරක් තමයි මේ පාර තියෙන්නේ. අපේ ගම්මානය තුල. මේ ගම්මානය ඇතුලේ ඉන්නවා මේ එච්චර මිනිස්සු ජීවත් වෙන මේ පාර බලන්න. 200 ගාණක් ඉන්නේ ඉස්කෝල ළමුන් ඉන්නේ. පාසල් ළමුන්ට එන්න විදිහක් නැහැ. මේ ඉන්නේ මිනිස්සුන්ට එන්න විදිහක් නැහැ. එහෙම වෙද්දි පාරට අපි අනිවාර්යයෙන්ම ආද වෙනවා සභාවට. එහෙම ගමේ මේ බණ්ඩක හදලා 1972 පසුව අද වෙනතුරු කිසිම රාජකාරියක් මේ පාරට පස්ගොඩක් දාලා නැහැ. මේ පාරෙන් අපිට හරි අවහිරක් තියෙනවා. අපිට යන්න බෑ. මේ ඉස්කෝලේ දරුවන් බොහොම අසරණ තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. ඒ නිසා මේ පාර වහාම අපිට මේ බොරු ටිකක් දාලා හරි මේ පාර වහාම හදලා දෙන ලෙස ඉතා කාරණිකව ඉල්ලා සිටිනවා. අපිට දැන් මේකේ යාම මෙතන මේ වාහන වතුර යනකොට මේ වාහන යන්න බෑ. දරුවෝ ටිකම අඩි 3ක් විතර වතුර යන නිසා මේ වාහනයෙන් අපිට යාමට හරි අපහසුයි. මේ වාහන අපිට හදලා මේ බණ්ඩකට හදලා දෙන ලෙස ඉතා කාරණිකව ඉල්ලා සිටිනවා. ඔබතුමාලාගේ අවධානය වහාම යොමු කරලා මේ පාර හදලා දෙන ලෙස ඉතා කාරණිකව ඉල්ලා සිටිනවා. මේ පාර හදලා 1972 පසුව අද වෙනතුරු මේක හදලා නැහැ. මම මේ බණ්ඩක හදන්න මට අවසරය දුන්නා සභාවෙන්. ඊට පස්සේ මම මේ ගමේ කට්ටිය ඔක්කොටම පල්ලියෙන් නැගිටලා කිව්වා. ඊට පස්සේ ගමේ කට්ටිය ඔක්කොම අරගෙන ආවිල්ලා බොරළු කපන්න ගිහිල්ලා සූදානම් වෙලා ඉන්නකොට බොරළු 6යි පැටවුවේ. ඊට පස්සේ මේ පරසකේ හිටපු ලොක්කා මට කෝල් එක අරගෙන කිව්වා මන්සූර් මහත්තයාගේ ෆෝන් එක ගෙනලා දුන්නා. කතා කරන්න කියනකොට ඊට පස්සේ මේ වහාම මන්දිරතුමා නවත්තන්න වැඩේ කියලා කිව්වා. ඊට පස්සේ මම කිව්වා අපිට මේ සභාවෙන් අවසරය දීලා තියෙනවා 25 වෙනකොට ඕවරෝල්ට කොටම දාන්න කියලා. ඊට පස්සේ මං බණ්ඩකට දැම්මා. දාලා ලෝඩ් 6ක් දාලා ඉන්නකොට ඊට පස්සේ මේ මන්සූර් මහත්තයා ෆෝන් එක ගෙනලා දුන්නා. මේ මන්දිරතුමාට කෝල් එකක් කරනවා කියලා. ඊට පස්සේ මම ගත්තා කතා කරුවා. බලනකොට පරසකේ ලොක්කා කතා කරුවා. ඩීඑෆ්ஓ මහත්තයා කතා කරුවා. කතා කරලා කිව්වා වාහම නවත්තන්න කියලා. ඊට පස්සේ නවත්තුවා. අස්සලාමු අලයිකුම් ආයිබෝවන් වණකම්. අද මම හිතන්නේ අවසාන දැනුම් දීමක් මේක. අනුරාධපුර කැපිතිගොල්ලා කොට්ටාසටයි මුස්ලිම් ඇටවීර වැව. මම හිතන්නේ මේ බණ්ඩක ගැන තමයි මේ කතා කරන්න ගත්තේ. මම හිතන්නේ මේ ආයේ මේ බණ්ඩක ගැන ආයේ නැවත කතා කරන්නේ මේක අවසාන දැනුම් දීමක්. මම හිතන්නේ ශ්‍රී ලංකාවට නිදහස ලැබුණායින් පස්සේ මම හිතන්නේ මේ බණ්ඩක ප්‍රතිසංස්කරණය දෙන්න කිව්වලා අලුතරියා කරලා දෙන්න කිව්වලා මම හිතන්නේ මුහුණු පොතේ සමාධි මාධ්‍ය වල මාධ්‍ය ගැනලත් මේ ගැනත් පවසලා ඉවරයි. මම හිතන්නේ මේ වෙනකොට කිසිම දෙයක් වෙලා නැහැ. මම හිතන්නේ அனுராதபுர மாவட்டத்தின் கவிதிகொள்ளாவ கல்வி வலயத்தில் முஸ்லீம் அட்டவீரர் என்ற பாடசாலைக்கு செல்லக்கூடிய மாணவர்கள் மிகவும் அவதிப்பட்டு கொண்டிருக்கின்றார்கள். பாதை புறநமைப்பு இல்லாத காரணத்தினால எங்களுடைய குளத்துக்கு தண்ணீர் வந்துவிட்டால் வான் அலையின் மூலமாக தண்ணீர் செல்வதன் மூலமாக பாடசாலை மாணவர்களுக்கு பாடசாலைக்கு வருவது மிகவும் சிரமமாக இருக்கிறது. எங்களுடைய வான் அலையில் இருந்து இடுப்புக்கு மேலால் நெஞ்சு வரும் வரையில் தண்ணீர் சென்று கொண்டிருக்கிறது. இந்த நேரத்திலே அந்த இடத்தினூடாகவும் எமது அந்த பாதையினூடாகவும் பாடசாலை வரக்கூடிய பாதை அதாவது பண்டின் இருக்கக்கூடிய பகுதிகளில் மிகவும் மோசமடைந்து பழுதடைந்திருக்கிறது. இதுகால வரையிலேயும் அரசியல்வாதிகள் வருகிறார்கள்.
எந்த விதமான உதவிகளோ உபகாரங்களோ எங்களுக்கு செய்யவில்லை. மிக தாழ்மையாக பணிவாக இந்த எமது இளம் சிறார்களின் கல்வி நடவடிக்கைக்காக வேண்டி எல்லா அரசியல்வாதிகளும் பக்க சார்பின்றி வந்து இவைகளை பார்த்து எங்களுக்கு உதவி ஒத்தாசை செய்யுமாறு மிக பணிவாக சம்பந்தப்பட்ட அதிகாரிகளோடு கேட்டுக்கொள்கின்றோம். ஜஸாக்குமுல்லாஹ் கைரா. විසිපහ වර්ෂයේ මුළු රට පුරාම අයහපත් කාලගුණ තත්ත්වය නිසා විශේෂයෙන් කැපිතිගොල්ල කොට්ටාසිය ප්‍රාදේශීය සභා මාර්ග අබලන් වුණා. අපට නව රජයෙන් ඒ සඳහා මිලියන 11ක් විවිධ වැඩසටහන් සඳහා කැපිතිගොල්ල ප්‍රාදේශීය සභා කොට්ටාසිය සංවර්ධනය කරන්න ලබා දුන්නා. අපි මේ සම්බන්ධයෙන් 12 වෙනිදා සාකච්ඡා කරා 13 ආරම්භ කළා. අපි කොට්ටාස 10ම තුලා 26ම මේ සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කරා. අපි ඒ වෙනකොට රජයේ සියලුම රාජ්‍ය ආයතනයක අනුග්‍රහයෙන් සහයෝගයෙන් අපිට රජයේ ඉඩම් වලින් අපි බොරළු ප්‍රවාහනය කරලා අවශ්‍ය තැන් වලට මේ හද මාර්ග ටික සකස් කරා. ඒකට අපිට දැන් සමහර අපිට විෂයට අදාළ නොවන දේවල් වාරි මාර්ගයට අයිති දේවල් විශේෂයෙන් මුස්සියට මහ වාරි මාර්ගයට අයත් වැවක් වාරි කර්මාන්තයක් වෙන ඒ කර්මාන්තයේ වැව් බැම්ම දීර්ඝ කාලයක් තිස්සේ විශේෂයෙන් පාසල් ළමුන්ට එයාගෙන් ගැබිනි මවුරුන්ට රෝගීන්ට විශේෂයෙන් ගම්මාන අලුත් ගම්මානයේ පරණ ගම්මානයේ ඉන්න ඒ ගම්මාන විශාල ගම්මානයක් විශේෂයෙන් ගම්මාන ජනගහනය වැඩි. ඒ නිසා අපි ජාතීන් අතර සමගිය තියෙන කැපිතිගොල්ලේ විතරයි. ඒක අපි පහුගිය සිද්ධීන් වලදී අපි ඒක ඔප්පු කරලා පෙන්නුවා. ඒ නිසා අපිට ඕනකම තියෙනවා මුස්ලිම් ජනතාවට අයහපතක් නොවන විදිහට මේ පොදු සංවර්ධන කටයුතු කිරීමේදී ඒ සිංහල මුස්ලිම් ભેදකින් තොරව ඒ මුස්ලිම් අයට ලබා දීමේ පළවෙනි පියවර හැටියට අපි ප්‍රසංග ආරම්භ කළා. ලබන 10 වෙනිදා සෙනසුරාදා බුදේ ඒ මුස්ලිම් අය ජනතාවගේ ඉල්ලීම අනුව ඒ කොටස අපේ ගරු මන්ත්‍රීතුමා කුල්තුංග වණ්ඩාර මැතිතුමා ජලීල් මන්ත්‍රීතුමාගේ සහයෝගය අරගෙන තවත් අපේ ස්වාධීන මන්ත්‍රීවරයෙක් ඉන්නවා. ඒ අයගේ සහයෝගය අරගෙන අපි ගමේ අයගේ ශ්‍රමය අරගෙන ලබන සෙනසුරාදා උදේ අපි වාරි මාර්ග පදවිය ඉංජිනේරුතුමියගේ සහයෝගයෙන් කැමැත්තෙන් අපි මේ සංවර්ධන කටයුතු ආරම්භ කරනවා. අපි මුස්ලිම් ඇටිර වැව්වන්ට එක සභාපතිතුමාගේ උපදෙස් පරිදි සෙනසුරාදා 10 වෙනි සෙනසුරාදා දවසේ අපි ඒක මුස්ලිම් ඇටිර ජනතාවගේ සහයෝගයක් ඇතුව ඒක බස් එකක් යන්න පුළුවන් විදියට සකස් කරලා ඒ සකස් කිරීමෙන් පසුව බස් රථය ධාවනය කිරීමට කටයුතු කරන්න සූදානම්ව ඉන්නවා.